හැමෝම කතාවෙන්නේ මිස්ටර් කොත්තුගේ කොත්තු පොඩ්ඩ ඇත්ත නැද්ද කියලා තමයි බලන්න යන්නේ අද. ඇත්තම කිව්වොත් මේක පාර පොඩි මේ එක අතකට මේ මදි හැබැයි. කොත්තු පොඩ්ඩගෙන රුපියල් 700ක් අද ගෙනාව කොත්තු පොඩ්ඩගේ ජාති තුනම බලමු try කරමු. හරි ඔහොම තමයි තියෙන්නේ පාර තුනෙන් ජාති තුනක් තියෙනවා. හරි මම දැක්කද මේ කට්ටිය මේ වෛරල් යනවා Facebook TikTok හැමතැනම මේක කතා වෙනවා. හැන් දැන් බලමු කොත්තු පොඩ්ඩගේ එක පෝෂන් එක ග්‍රෑම් කීයක් තියෙනවද කියලා. හරි ඉතින් පෝෂන් එක අතින් ගත්තොත් එහම එකක් එනවා ග්‍රෑම් 240 ගාණක් ඊට සනිත් එක එනවා ග්‍රෑම් 300 ගාණක් අනිත් එක එනවා ග්‍රෑම් 270ක්. එකට එකක් පරස්පර විදිහට තමයි පෝෂන් එක තියෙන්නේ 270ක් වගේ ඇවරේජ් තමයි දෙන්නේ මේගොල්ලෝ සාමාන්‍යයෙන්. මුලින්ම try කරමු මේ දම් පාටට තියෙන කොත්තු පොඩ්ඩ බඩගින්නට කියන try කරලා බලමු. එහෙනම් තමයි තියෙන කොත්තු පොඩ්ඩ මේ හරියම පොඩි වගේ මේ අතත් එක්ක බලද්දී තේරෙන්නේ නැති මේ size එක. රුපියල් 700ක් මේක හරිද? මේකලු මේ chicken එකක් දීලා තියෙන ඊට පස්සේ කොත්තු තමයි තියෙන්නේ. අපි අනිත් ඒවාත් පොඩ්ඩ open කරලා බලමු. පොඩි ළමයින්ට දෙන කොත්තු කිඩ්ස්ලට කියන එක තමයි මේ තියෙන්නේ. වෙනසක් නැහැ මේ ලොකුට. මම දැන් මේ spicy level එක තමයි වෙනස ඇත්තේ බලමු try කරලා. කොත්තු පොඩ්ඩක් spicy එක නම් පොඩ්ඩක් මේ dark color එකට තමයි තියෙන්නේ. ඒක spicy ඇති. spicy සුවඳක් එනවා. ඇත්තම කිව්වොත් මේ හරි පොඩ්ඩයි තියෙන්නේ මේක. අවරන්න අපි try කරලා බලමු. ඉතින් මේගොල්ලෝ මේවට gravy chili paste එක දුන්නා එකකට එක ගානේ. මේවත් දාගෙන බලමු taste එක මොන වගේ දෙන්නේ කියලා. කොත්තු පොඩ්ඩ තුනම මම ඉවරයක් කරලා දැම්මා. මට තේරිච්ච විදිහට ඉතින් කිඩ්ස්ලට තියෙන කොත්තු පොඩ්ඩ එකයි අර බඩගින්නට තියෙන එකයි දෙකම එකයි වගේ. ඒක නම් කිසි වෙනසක් නැහැ. නමුත් අර මේ බයිට් එකට තිබ්බ එක නම් පොඩ්ඩක් සැර වැඩි. හරිද? ඒ සැර තිබ්බට මම ඒක ඇත්තටම මේක හොඳ රසක් තිබ්බ මට නම්. මම නම් අද කැමති ඉන්නේ බයිට් එකට තමයි. අනිත් ඒවා නම් මට සෙට් උන්නේ නැච්චර හොඳ 7ක වගේ රහක් තමයි එන්නේ. අර ගණන් ටිකක් හොඳයි. ඒ වුණාට මහලු කුඳකුත් නේ 4.5ක තමයි ඒක තමයි.